ආයිබෝවන් මගේ යාළුවෝ හැමෝටම මම අද ඔයාලට කියලා දෙන්න හදන්නේ මැණික් ගල් වර්ග කීපයක් ගැන. ඉතින් යාළුවනේ අපි බලමු මෙතන මොන වගේ මැණික් ගල් තියෙනවද කියලා. ඉතින් යාළුවනේ ඔයාලට පේනවා ඇති මෙන්න මේ මැණික් ගල. මේ මෙතන තියෙන්නේ මේ මැණික් ගල යාළුවනේ කහ පාට වගේ තියෙන්නේ. ඔයාලට පේනවා ඇති ලයිට් එළියට. ඉතින් යාළුවනේ මේකට කියනවා පුෂ්පරාග කියලා මේ මැණික් ගලට. ඉතින් මේකට කියනවා යාළුවනේ මව් ගල කියලා. ඒ කියන්නේ පුෂ්පරාග තමයි මව් මැණික් ගල කියලා හඳුන්වන්නේ. ඉතින් යාළුවනේ අපි බලමු තව මැණික් ගලක්. මේ තියෙන්නේ පුෂ්පරාග මැණික් ගල. ඔයාලට පේනවා ඇති. ඉතින් යාළුවනේ මේකේ තියෙනවා මේ වගේ නිල් පාට පුංචි මැණික් ගලක්. ඉතින් යාළුවනේ මේ බලන්න මේක නිල් පාටයි. ඉතින් යාළුවනේ අපි මේකට කියනවා නිල් ප්‍රැන්සි කියලා. ඔයාලට පේනවා ඇති මේ නිල් ප්‍රැන්සි මැණික් ගලක් තමයි තියෙන්නේ. ඉතින් යාළුවනේ අපි බලමු තව මොනවද මේකේ තියෙන මැණික් වර්ග කියලා. යාළුවනේ ඔයාලට පේනවා ඇති මේ තියෙන්නේ නිල් ප්‍රැන්සි මැණික් ගල එළියෙන් තියුවට පස්සේ ඒකේ පාට. ඉතින් යාළුවනේ මේකේ තියෙනවා තව වෛරෝඩි නැමැති මැණික් ගල් වර්ගය. මේ තියෙන යාළුවනේ ඒ වෛරෝඩි මැණික් ගලක්. ඔයාලට පේනවා ඇති මේකේ යාමුතු දිස්නයක් දෙනවා. ඉතින් යාළුවනේ මේ තියෙන්නේ වෛරෝඩි මැණික් ගලක්. ඉතින් යාළුවනේ ඔයාලට සාමාන්‍ය ගල් වලට වැඩිය මේ මැණික් ගල් හඳුනා ගැනීමේ ක්‍රමයක් විදිහට මෙම අපි මේ ගලේ බර බැලුවම අනිත් ගල් වලට සාපේක්ෂව මැණික් ගල් වල බර වැඩි. ඉතින් යාළුවනේ ඒකත් මේ මෙවැනි දිස්නය ලබා දෙන එකත් මැණික් ගලක ඇති ස්වාභාවික ලක්ෂණ. ඉතින් යාළුවනේ අපි බලමු තව මැණික් ගලක් කොහොමද මේකේ තව මොනවාද තියෙන්නේ කියලා. මේ තියෙන්නේ ඒ වෛරෝඩි මැණික් ගල. ඉතින් යාළුවනේ මේකේ තියෙනවා තව රතු. ඒ කියන්නේ රතු මැණික් ගල් වර්ගයක් තියෙනවා. ඉතින් මේකට කියන්නේ රතු කියලා. මේ බලන්න යාළුවනේ මේකේ පේන්නේ නිකන් කළු පාටයි වගේ මැණික් ගල. ඒ වුණාට යාළුවනේ මේ ගල මෙහෙම ලයිට් එළියෙන් තිබ්බට පස්සේ ඒක රතු පාට වෙනවා. ඔයාලට පේනවා ඇති මේක රතු පාට වෙනවා. ඉතින් යාළුවනේ ඒ වගේ මැණික් සාමාන්‍යයෙන් අතට ගත්තම එළිය විහිදවන්නේ නැහැ. ලයිට් එළියට ඇල්ලුවම ඒකේ එළිය ලස්සනට පේනවා. ඔයාලට පේනවා ඇති ඒ ගල. ඉතින් යාළුවනේ මේකත් ඒ වගේම රතු මැණික් ගලක්. ඔයාලට පේනවා ඇති මේකත් බලන්න යාළුවනේ මෙතන එළියෙන් තිබ්බම ඒක අනිත් ගලට වැඩිය රෝස පාටක් වගේ ගන්නවා. ඉතින් යාළුවනේ මෙතන තියෙනවා
තව මැණික් ගල් වර්ගයක්. ඉතින් යාළුවනේ මේකට කියනවා මේවා සාමාන්‍යයෙන් බොහෝ මිලාදික ඒවා නෙවෙයි. ඉතින් යාළුවනේ මේකත් අයිති වෙන්නේ මැණික් වර්ගයකට. මේකට කියනවා කොළ තෝර කියලා. ඉතින් යාළුවනේ මේක කොළ පාටයි. කියන්නේ ලයිට් එළියෙන් තිබ්බට පස්සේ කොළ පාටක් තමයි මේ මැණික් ගලේ එන්නේ. ඉතින් යාළුවනේ ඒවා නම් ගොඩක් මිලාදික නැහැ. සාමාන්‍යයෙන් පුංචි මුදලකට උනත් මේ මැණික් ගලක් ගන්න පුළුවන්. ඉතින් යාළුවනේ මෙතන තව මැණික් වර්ගයක් තියෙනවා. ඉතින් යාළුවනේ ඒක තමයි මේ තියෙන්නේ. මේකට කියනවා යාළුවනේ ගෝමේද කියලා. මේක තැඹිලි පාටට වගේ හුරු මැණික් ගලක් යාළුවනේ. ඔයාලට පේනවා ඇති. අන්න අර වගේ තමයි ලයිට් එළියට පේන්නේ. ඒක නිකන් ගිනි දැල්ලේ පාට වගේ ඔයාලට පේනවා ඇති. ඉතින් යාළුවනේ මම මෙතන මැණික් ගල් වර්ග කීපයක් ගැන හඳුන්වා දීමක් කළා. ඔයාලත් මැණික් ගැන උනන්දුවක් දක්වනවා නම් ඉල්ලමක් තියෙන තැනක පතලක් එහෙම කරලා බලන්න. මටත් මේ ඒ වගේ හම්බ වෙච්ච මැණික් ගල් ටිකක් මම ඔයාලට පෙන්වන්න තමයි මේ වීඩියෝ එක කරන්නේ. ඉතින් මගේ වීඩියෝ එක හොඳයි නම් මැණික් ගැන යම්කිසි දැනුමක් ලැබුණා නම් මට ලයික් කරන්න, කමෙන්ට් කරන්න. මෙවැනි වීඩියෝ නැවත නැවතත් කිරීම සඳහා සබ්ස්ක්‍රයිබ් කරලා මට සහයෝගයක් දක්වන්න. ඉතින් යාළුවනේ ඔයාලට බොහොම ස්තුතියි.